මේ ආයිබෝන් මිත්‍රවරුනි ඩෝබියන්ට මාර ප්‍රශ්න වෙලා තියෙන්නේ. මොකද මේ ජීවිකාරයෝ විපක්ෂයේ ඉද්දී අමු පච කිලියනේ. චිචිගේ බල්ලගේ කරේ මාලේ පවුන් 90යි කිව්වා, රොකට් ගැන කිව්වා, ලෝකේ නැති ඊළඟට පෝට් සිටිය ගැන අමු පච කිලියනේ. මේ වගේ ලොකු පච ගොඩාක් කියාගෙන ආවනේ. අනුර කුමාර ජනනායක විපක්ෂයේ ඉන්න කාලේ ඉඳන්ම අමු පච කෙලියේ හොරකම් ගැන මහා අති විශාල අමු පචමයි කෙලියේ. ඒ පච කීදක්ද ඔප්පු කරන්න බැරුව වෙනවා උසාවියට ගිහින්. දීර්ඝ කාලයක් තිස්සේ මේ පච අහන් හිටපු ඩෝබිලා එහෙම නැත්නම් මාලිමාවේ උග්‍ර පාක්ෂිකයෝ බැතිමත්තු දැන් හොගාලා බයිනෝ නීතිපතිට. ඊළඟට අධිකරණ ඇමතිට බයිනෝ. මේ නඩු ඉක්මන් කරන්නේ නැහැ, මේ නඩු දාන්නේ නැහැ, මේගොල්ලෝ අල්ලලා හිරේ දාන්නේ නැහැ. ලෝකෙ නැති අඳෝනාවල් ගොඩාක් යනවා Facebook එකට ගියොත් එම මේ මාලිමාවේ ඩෝබියෝරු. දැන් ඩෝබියෝරුට තේරෙන්නේ නැහැ තමන්ගේ නායකයෝ කිව්වේ අමු ටොම් පච. මේ ටොම් පච නඩු කටයුත්තක් හැටියට උසාවියට ඉදිරිපත් කරන්නේ කොහොමද? උසාවිය පිළිගන්නේ නැහැනේ අමු ටොම් පච. ඔප්පු කරගන්න බෑ. අති විශාල බොරු කන්දරාවක් මේ මාලිමාවේ එවර්ත ජෙප්පෝ කියන උන් එදා මෙදා තුර කිව්වේ. අමු බොරු. මේවා උසාවියට කියලා ඔප්පු කරගන්න බෑ කියලා මේ ඩෝබියෝට තේරෙන්නේ නැහැ. ඩෝබියෝරු හොගාලා අඬා දොඩා බැලපෙනවා, ආණ්ඩුවට බහිනවා, අනුර කුමාර පච කියනවා. දැන් උන්ටත් තේරෙලා පච තමයි කිව්වේ. ඉතින් මේවා ඔප්පු කරගන්න බෑ. උසාවියට දැම්මම. ඒ නිසා තමයි මුන්ට කර ගියා කරන්න නැතුව රෙවිලා වගේ ඉන්නේ මේ ආණ්ඩුවට. ඩෝබියෝරු සන්තෝෂ කරන්න උසාවියට මේ බොරු චෝදනා එකතු කරලා නඩු ගෙනියන්න බෑනේ. මුන්ට මේක තේරෙන්නේ නැහැ. ඕගාලා රටේ ඉන්න ඔය ඩෝබියෝරු ඊළඟට ලංකාවේ ඉන්න ඩෝබියෝරු මාර විදිහට අර ගෑණියෙක් අරාබි රටක ඉඳන් අමු කුණහරප කියනවා. ලාල්කාන්ත යස කියනවා මේ කුණහරප කියන අයට අපි මේ විරුද්ධව තමයි අපි මේ කතා කරන්නේ කියලා හරි අකමැත්තක් ප්‍රකාශ කරන ලාල්කාන්ත මේ කුණහරප කියන අයට. මින්තරේ හාමුදුරුවෝ ඉලක්ක කරලා තමයි මේක කියන්නේ. ලාල්කාන්තට තේරෙන්නේ නැද්ද? තමන් වෙනුවෙන් පෙනී ඉන්න උන් අමු කුණහරපනේ කියන්නේ. රාජාංගනේ හාමුදුරුවෝ ඉඳලා අමු පච කුණහරප කියනවා කියලා වරක් නැහැ. සීලම අර පිළිවෙන එකක් කියන උත් එහෙම කුණහරප කියන්නේ තනි කරම විපක්ෂ මිනිස්සුන්ට. ඉතින් උන් කියන විදිහට වැඩ කරන්නේ කොහොමද? උසාවි පිළිගන්නේ නැහැ නේ. අමු බොරු. ඩෝබියෝරු ඒ ඇසේ ආණ්ඩුව ටිකක් කොනිටනවනේ. විමල් රත්නායක ඒ ඇසේ කියන සමාජ මාධ්‍ය වලින් පාලනය වෙන රජයක් නෙවෙයි අපි කියලා සුපිරි ටොක්ක්ක් තමයි උන්ට ඇන්නේ. මේ කතාවත් අහලා බලන්න. ඉතින් අවසාන වශයෙන් අපි ආණ්ඩුවක් වශයෙන් අපි true towards අපි කියන දේ කරනවා. මේ සෝෂල් මීඩියා වලින් පාලන ආණ්ඩුවක් නෙමෙයි ජනතා ඡන්දයෙන් පාලන ආණ්ඩුවක්. අපිට එක platform එකක් තියෙනවා, that is the people's platform, not the social media platform. ඒ නිසා අපි දන්නවා සමාජ මාධ්‍යවල තහවුරු නොකරගත් ගොඩාක් මත යනවා. ඒ හැම මතයකටම උත්තර දෙන්න අපි බැඳෙන්නෙත් නැහැ. දැන් ගරු විපක්ෂ නායකතුමාටත් කතන්දර කියන්නේ ඒවා වැඩි ගණන් ගන්න හොඳ නැහැ නේ. ඒ නිසා මට මගේ කණ්ඩායම පිළිබඳවත්, මගේ ආණ්ඩුව පිළිබඳවත්, මගේ ජනාධිපති පිළිබඳවත් මට ඉතාම හොඳ විශ්වාසයක් තිබෙනවා. ඒ හින්දා මාව අමාත්‍ය වගකීම බාර දීලා තියෙන්නේ මට සමාජ මාධ්‍ය වලින් නෙමෙයි ජනාධිපතිවරයා. ඒක මම හොඳට කරන්න නැත්නම් එතුමා මට කියාවි. ඉතින් මේ ඩෝබියෝරු මේ කතාවත් අහලා හැදෙන්නේ නැහනේ. ඩෝබියෝරුන්ට තියෙන්නේ මේ ආණ්ඩුව පචකිච වෙනකොට ගොන් වැඩ කරනකොට අන්න ඒව හොදෝද ඉන්න විතරයි. ඊට එහා දෙයක් කරන්න නැහැ. ආණ්ඩුවට උපදෙස් දෙන්න වැඩක් නැහැ. උපදෙස් දෙන්න හදන ඩෝබියෝරු එකෙක් කොරියාවේ හැලිවලන් හොදන එකෙක්. අනිත් එක ගැරේජ් බාස් කෙනෙක් පිලිපීනේ. අනිත් එක ඊශ්‍රායල් වල රස්සාවක් කර කර ඉන්න මිනිස්සෙක් කියා කිව්වගේ. ඔන්න ඔය රාජාංගනේ හාමුදුරුවෝ හැමතැනින්ම පචකිච වෙලානේ ඉන්නේ. ඊළාට අනිත් අරාබි ගෑණියෙක් ඉන්න කුණහරුප කිය ඒ ගෑණිත් අරාබි රටක වැඩ කරන හෝ ජීවත් වෙන ගෑණි. ඉතින් මුන් කොහොමද ජනාධිපති කෙනෙකුට උපදෙස් දෙන්නේ රාජ්‍ය පාලනය ගැන? ඒක දන්නේ රාජ්‍ය බලය ගත්ත මිනිස්සු මේක කොහොමද කරන්නේ කියන එක. ගැටලුව ඒ අමාරුකම් පේන්න තියෙන්නේ දැනෙන්නේ ඒගොල්ලන්ට. විපක්ෂයේ ඉඳන් පචකිල්නවා වගේ නෙවෙයි, විවේචනය කරනවා වගේ නෙවෙයි. රාජ්‍ය බලයක් ගත්තම ලොකු වැඩ කොටසක් තියෙනවා. නීති රීති රෙගුලාසි චක්‍රලේඛන ඒවා ඔක්කොම තියෙනවා. ඒවා ගැන මුලින් දැනගෙන ඉන්න ඕනේ. මුන්ට ඒවා තේරෙන්නේ නැහැ. ඉංග්‍රීසි දන්නෙත් නැහැ. රාජ්‍ය තාන්ත්‍රික වැඩක් කරගන්න තේරෙන්නේ නැහැ. ලොකු අවුලක ඉන්නේ. ඩෝබියෝරුන්ට ඕන විදිහට මේ රට පාලනය වෙන්නේ නැහැ. මේ කරන්නත් බෑ මුන්ට. ඉතින් යාළුවනේ ජයවා කියන්න කිව්වට ජය වෙන්නේ නැහැ. ඉතින් මුන් එක්ක නේද?